අයිබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේ වගේ ලස්සන wallpaper එකක් කොහොමද ඔයගොල්ලන්ගේ background එකට දාගන්නේ කියලා. මේකට අපිට පොඩි application එකක් ඕන වෙනවා. ඒක ඔයාලා download කරගන්න ඕන Microsoft Store එකෙන් මෙන්න මේ application. ඔයගොල්ලෝ මේ app එක open කරගෙන මෙතන search bar එකේ select කරන්න ඕන live wallpaper කියලා. මම ඒක කලින් select කරා. ඒකෙන් එතන තියෙනවා. ඔයගොල්ලෝ පෙන්නන්නේ ඔයගොල්ලෝ සර්ච් කරන මේ කලින් වෙන ඇප් එකේ ක්ලික් කරනවා. මේක ක්ලික් කරගත්තම ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්න පුළුවන් වෙන්නේ. මගේ පොඩ්ඩක් පෙරහැරනවා. මගේ කනෙක්ෂන් පොඩි අවුලක් තියෙනවා. මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට git කියලා තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මම මේක කලින් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න මෙතන පෙන්නන්නේ open කියලා. ඔයගොල්ලෝ මෙතන git කියන එක ක්ලික් කරලා ඔටෝම ඔයගොල්ලෝගේ PC එක කරගෙන ඔය app එකට මේකෙන් ඔටෝම ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා මේක මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පෙන්නන ඇති මෙහෙම තැනකට තමයි ඔයගොල්ලෝ මේක පළවෙනිම ඕපන් කරාම ඔයගොල්ලෝ ඉන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් මෙතන තියෙන wallpaper එකක් ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. නැත්නම් download කරගෙන ඉන්නකොට ඉන්ටර්නෙට් download කරගන්න ඔයගොල්ලෝගේ desktop එකට add කරගන්න පුළුවන්. මම කියන්නේ මේක ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ මොකක් හරි browser එකක website එක නම import walls කියන නම තමයි මම කරලා දෙන්නේ. මම ගිහින් select කරගෙන තියෙන application එකට මෙතන කලින් සර්ච් කරලා තිබුණද ඔයාලා මෙතන පේනවා. මම සර්ච් කරලා පෙන්නනවා ME wallpaper anime කියලා මේ මෙතන පෙන්නනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ මේ වගේ තැනකට තමයි එන්නේ. එතනින් ඔයාලා මේ පළවෙනි තැන තියෙන වෙබ්සයිට් එකේ ක්ලික් කරගන්න. එතකොට ඔයගොල්ලෝ පේන්නේ නැති මේ වගේ තැනකට තමයි ඔයගොල්ලෝ ඉන්නේ. මෙතන ගොඩාක් wallpaper තියෙනවා. මෙතන resolution කියලා තියෙනවා. ඔයගොල්ලෝගේ monitor එකේ resolution එක මෙතන ඔයගොල්ලෝ add කරගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පෙන්නන්නේ vehicle animal fantasy games landscapes වගේ එක ඒවා මෙතන තියෙනවා. ඔයගොල්ලෝ මෙතන කැමති එකක් select කරගන්න. මම දුන්නේ animal කියන එක select කරගන්නවා. මේ වගේ add එකක් ඔයගොල්ලෝ මේ වෙලාවට තියෙනවා. මේක run කරන්න. laptop cloud කවුරුද ගොඩාක් wallpaper මෙතන තියෙනවා. මම මේක ඔයගොල්ලෝ select කරගෙන දෙන්නම්. මම මේක select කරනවා. ඔයගොල්ලෝ මේක wallpaper එක මෙතන තියෙනවා. ඔයගොල්ලෝ මේක පිළිගන්න බලන්න පුළුවන් කොහොමද ඒක wallpaper එක වෙන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ මේ වෙලාවට ඉන්නවා. මම මේක ඔයගොල්ලෝ download කරගන්න කියලා දෙන්නම්. මෙතන තියෙනවා download wallpaper කියලා. ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඒකේ සාමාන්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන විදිහට මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේක ඔයාලට MP4 වීඩියෝ එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණා. දැන් අපි නැවතත් අපේ ඇප්ලිකේෂන් එකට ආවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතන ධන ලකුණක් තියෙනවා ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එකේ. ඒක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝට මේ වගේ තැනකට තමයි එන්න පුළුවන්. ඉන්නේ මෙතන choose a file කියලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මේ ඩවුන්ලෝඩ් කරපුවක මෙතන තියෙනවා cat within rain කියලා. ඒක ඔයගොල්ලෝ මෙතනින් ක්ලික් කරගන්න ඕන. ක්ලික් කරගෙන මෙතන open කියන ෆයිල් එක open කරගෙන බලන්න ඕන. දැන් ඔයගොල්ලන්ට පේන්නව ඇති මෙතනින් ඒක මෙතෙන්ට වැටුණා කියලා. මේක එහෙමත් මම කලින් මේකට ඩවුන්ලෝඩ් කරගත්තේවා. මේවා නම් මේකේ තිබ්බේවා. මේ දෙක තමයි මම ඩවුන්ලෝඩ් කරගත්ත දෙක තියෙන්නේ මේකයි. දැන් ඔයගොල්ලන්ට පේන්නව ඇති ඒක ඩවුන්ලෝඩ් වෙලා මේක අපේ ඩෙස්ක්ටොප් බෑග්ග්‍රවුන්ඩ් එකේ දාගන්නද කියලා අහනවා ඒගොල්ලෝ. ඔයගොල්ලෝ මේක දාගන්න ඕන නම් ඕකේ කරලා නැත්නම් කැන්සල් කරන්න. මම දැන් මේක ඕකේ කරනවා.
ඕකේ කරාම ඔයගොල්ලන්ට පෙන්නනවා මේක එහෙම ඩවුන්ලෝඩ් වෙනවා වගේ වෙනවා. ඒ ඩවුන්ලෝඩ් වෙනවා කියන්නේ අපේ ඒකට මේක අප්ලෝඩ් වෙනවා කියන එක. ඒක අප්ලෝඩ් වෙලා ඉවරෙන්න ටික වෙලාවක් යනවා. මොකද මගේ කනෙක්ෂන් පොඩ්ඩක් අවුලක් තියෙනවා. මං හිතන්නේ දැන් මේක ඇඩ් වෙලා ඇති කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ලස්සනට මේකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ කොහොමද ඇනිමේෂන් වෝල්පේපර් එකක් ඔයගොල්ලෝගේ ඩෙස්ක්ටොප් බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්න කියලා. ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න.